අබ්බ රුක්ෂ මූලේ බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය පාණ්ඩ සූදානම් වුණ වෙලාවේ ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ රන්වන් ශ්‍රී පාද පත්නි අල්ලලා වන්දනා කරලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට වන්දනා කිරීමට අවසර දෙන්න මැනවි. භාග්‍යවතුන් වහන්සේම ඉරිදිමත් භික්ෂූන් අතර අග්‍රයි කියලා මා ගැන වදාළේ. තීර්ථකයන් দমনය කරන්න ප්‍රාතිහාර්ය පාණ්ඩ මාහට පවරන්න මොග්ගල්ලාන ඔබ කොහොමද ප්‍රාතිහාර්ය පාන්නේ? ස්වාමීනි යොදුන් 84000ක් වතුරෙන් යට තියෙන යොදුන් 84000ක් වතුරෙන් උඩ තියෙන මහා මේරු පර්වතය මම අරගෙන කල ඇටයක් හිර කරගන්නවා වගේ මගේ දත් අස්සේ හිර කරගන්නවා කියලා. ඒක උඩ තමන්ගේ ශරීරය කොච්චර විශාල කරන්න පුළුවන්. මේ මහ පොළොව වගේම අතක් මම මවලා මේ මහ පොළොවේ ඉන්න සියලුම ජීවීන් මේ අතට අරගෙන මේ මහ පොළොව අනිත් පැත්ත පෙරලන්න. මහා මේරුව පර්වතය අතට අරගෙන පෘථුවිය ඒක උඩින් තියලා උඩයක් අතින් ගත්ත භික්ෂුවක් සක්මන් කරනවා වගේ මම සක්මන් කරන්නත් ඕන. මේ ඉරහඳ කරත්තරෝදයකට වගේ තියාගන්නත් ඕන. මේ වලාකුළකින් වැටී ඇති ඉර මඩල අද ඔය ලැජ්ජාවට වැහිලා වගේ මොගලන් මහරහතන් වහන්සේ මෙහිම අතින් ස්පර්ශ කළා. මේ ඉර මෙහෙම ඇල්ලුවා කියලා. සඳ මඩල මෙහෙම අතින් ඇල්ලුවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මොග්ගල්ලානට ප්‍රාතිහාර්ය පාණ්ඩ දෙන්න කිව්වා. මොග්ගල්ලාන මේ ගන්ධබ්බ රුක්ෂ මූලේ ප්‍රාතිහාර්ය පාණ්ඩ කටයුත්ත මට පැවරිච්ච දෙයක්. ඔබ කියපු දේවල් ඔබට කරන්න පුළුවන් බව හැබෑව. නමුත් මොග්ගල්ලාන මේ වෙලාවේ ඒකට සුදුසු කාලේ නෙවෙයි. එදා බුදුරජාණන් වහන්සේ සෑවැත් නුවර පූර්වාරාමේ වැඩ සිටිද්දී පොඩි හාමුදුරුවෝ කණ්ඩායමක් හයියෙන් hina වෙවි උකුළු මුකුළු කර කර ඉන්නවා. එදා බුදුරජාණන් වහන්සේත් වැඩ සිටියා පූර්වාරාමේ. මොග්ගල්ලාන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මොග්ගල්ලාන මේ නවක පැවිද්දු සංවරයක් නැතුව භාග්‍යවතුන් වහන්සේත් වැඩ ඉන්නවා කියලා ගානක්වත් නැතුව මේ පූර්වාරාමේ හරියට ශබ්ද කරනවා. ඔබ මේ පිරිස සංවේගයට පත් කරන්න ඕන කියලා කිව්වා. පූර්වාරාමයෙන් එළියට වැඩලා මේ පූර්වාරාමේ උඩ පොතට ඇඟිල්ලෙන් ඉර කරලා තොටිල්ලක් කොල්ලනවා වගේ යට තට්ටුවේ කාමර 500යි උඩ තට්ටුවේ කාමර 500කින් යුතු දහසක් කුටි තියෙන පූර්වාරාමේ තොටිල්ලක් වගේ හෙල්ලුවා මහ පොත ඇඟිල්ල. ඒ ආනුභාව සම්පන්න තෙරුන් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන්